ඊට පස්සේ අර බුල්ඩක් එකකින් නැතුව වෙන මේ බ්‍රෑන්ඩ් එකකින් තමයි චීස් එක. මේක සරල Hello lamai, welcome back to my YouTube channel. Welcome to my guys. Hey, welcome channel to my guys. අද අපි පොඩි ගමනක් යන්න හදන්නේ. මං කොහෙද කියලා ගියාට පස්සේ ඔයාලට කියන්නම්. ඉතින් ඔයාලට කොහොමද හොඳින් ඉන්නව ඇති කියලා මම හිතනවා. මං ඔයාලට ගිය සතියේත් පොරොන්දු වුණානේ කොහොම හරි අලුත් vlog එකක් මේ සතියේත් අරන් එනවා කියලා. ඒ නිසා තමයි එකපාරටම ඩිසයිඩ් කරලා මේ ගමන යන්න හිතුවේ. එහෙනම් අපි එතනදී හම්බෙමු. ඔන්න ඉතින් අපි ඒ තැනට ආවා. මේ කොහේ කියලාද ඔයාලා හිතන්නේ? මේ මීගමුවේ චායි කරක් එක. මේක රෙස්ටෝරන්ට් එකක්. මෙතන ගොඩාක්ම ස්පෙෂල් වෙන්නේ මෙතන ඉඳන් රාමෙන් නූඩල්ස් හදාගෙනම ඔයාලට කන්න පුළුවන්. ඉතින් මේක තියෙන්නේ මීගමුව ප්‍රධානම රෝඩ් එකේ තියෙන්නේ. ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් එතන. ඉතින් ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ වගේ view එකක් තමයි එතන තියෙන්නේ. ඉතින් රෙස්ටෝරන්ට් එක ඇතුලේ මෙන්න මේ වගේ ගොල්ලන් දාලා තියෙනවා අපි නූඩල්ස් එක හදා ගන්න ඕන විදිය. ඉතින් අපි ඒ විදියට හදා ගන්න තමයි දැන් මේ හදන්නේ. ඉතින් ඔයාලට මම කියන්න ඕනේ අපි ගියපු දවසේ රෙස්ටෝරන්ට් එකේ ගොඩාක්ම නූඩල්ස් ඉවරයි කියන්නේ ගොල්ලන්ගේ ස්ටෝ එක ගොඩක් ඉවර වෙලා කිව්වා. මොකද මේක ටිකක් ප්‍රසිද්ධ තැනක්. ගොඩාක් අය ගිහිල්ලා මෙතන නූඩල්ස් මේ වගේ යාලම ප්‍රිපෙයාර් කරගෙන කනවා. අපි ගියපු වෙලාවෙත් ගොඩක් අය ඇතුලේ හිටියා. අපිට ගොඩක් වීඩියෝස් ගන්න ඇත්තටම අමාරු වුණා. ඉතින් අපි දෙන්නට ඒ වෙලේ සිලෙක්ට් කරගන්න නූඩල්ස් එකක් තිබුණේ නැහැ. ඇත්තටම ගොඩක් තිබුණේ නැහැනේ සිලෙක්ට් කරන්න. ඒ නිසා එතන තිබුණේ වර්ග දෙකයි. එකක් මේ බුල්ඩක් එකේ මෙන්න මේ ටිකක් සැර නූඩල්ස් එක. අනිත් එක ටිකක් නෙවෙයි ගොඩක් සැරයි. අනිත් එක චීස් නූඩල්ස් එකක්. ඉතින් සැර එක සසඳු කන්න හිතුවා මම. අනිත් එක කොහොම හරි ෂෙයා කරගෙන කනවා කියලා හිතුවේ. ඒගොල්ලන්ගේ එතන හදා ගන්න ඕන දේවල් බඩු හැමදේම එතනම යාලා තියලා තියෙනවා. අපිට ඕන නම් අපිටම හදාගෙන කන්නත් පුළුවන්. එහෙම නැත්නම් එතන රෙස්ටෝරන්ට් එකේ ඉන්න අය අපිට හදලා දෙනවා. එහෙම කන්නත් පුළුවන්. ඉතින් අපි දෙන්න පොඩ්ඩක් අලුත් එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන නිසා අපි දෙන්නම එකතු වෙලා ඒ වෙලේ ඒක හැදුවා. එයාලා එතනදී අපිට කියලා දුන්නා මේ විදිහට කරන්න කියලා. ඉතින් මේක මේ අපි දෙන්න ඉස්සෙල්ලම මේ වගේ තැනකට ගිහපු පළවෙනි වතාවද. ඉතින් බලන්නකෝ අපි ආවේ කොහෙටද කියලා දන්නවනේ. අපි ආවේ කොහෙටද කියලා දන්නවනේ. චායි කරක් නිකම්. මෙතනද අපි ඉති ගොඩක් කියලා රාමෙන් වර්ග ඉවර වෙලා තියෙනවා. අපි 3x එක කන්න ආවේ නැහැ සැර වැඩි. 2x එක කන්න ආවේ ඒක නැහැ. ඊට පස්සේ අර බුල්ඩක් එකකින් නැතුව වෙන මේ බ්‍රෑන්ඩ් එකකින් තමයි චීස් එක. මෙයාට ඒක මට 3x එක. මම 3x එක වඩාත් කාලා නැහැ. මෙතනදී අපිට කිව්වේ ගොල්ලන් මේක විනාඩි 4ක් විතර මෙහෙම ඇතුලේ තියෙන්න ඕනි කියලා තැම්බෙන්න. ඉතින් අපි ඒ විදිහටම කරා. හැබැයි චුට්ටක් ඒක අමුවෙන් තිබ්බේ ටිකක් හරියටම හොඳට තැම්බිලා තිබුණේ නැහැ. මෙන්න මේ වගේ ගානට තමයි නූඩල්ස් එක තැම්බිලා තිබ්බේ නිසා අපිට ආයිමත් අපි විනාඩියක් දෙකක් වගේ ආයිමත් ඒක පොඩ්ඩක් ආයි ප්‍රිපෙයාර් කරගත්තා. මොකද නැත්තම් කන්න අමාරු නිසා.
ඉතින් මේ විදිහට නූඩල්ස් එක හැදෙන අතරේ අපි දෙන්න ජූස් එකක් සිලෙක්ට් කරා බොන්න. මොකද සසිඳු සිලෙක්ට් කරගත්තු නූඩල්ස් එක ටිකක් සැරයි. ටිකක් නෙමෙයි ඒක ගොඩක්ම සැරයි කියලා තමයි මම අහලා තියෙන්නේ. අපි දැන් මේක රැට කෑවට පස්සේ අපිට අමාරු වෙන්නේ ටිකක් උදේටනේ. සැර වැඩි වුණාම පොඩක් ගෑස්ට්‍රයිටිස් වලට එනවා. ඒ නිසා මේ අපි දෙන්න සිලෙක්ට් කරා එයාලගේ තියෙනවා වෙන වෙනම ජූස් වර්ග. කියන්නේ ඔයාලට ගියොතින් එක එක විදිහෙන් ඒ කියන්නේ බබල් ටී තියෙනවා, ෆ්‍රෙෂ් ජූස් තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා, චොක්ලට් මිල්ක් ෂේක්. ඊට පස්සේ ඔයාලට කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි එයාලගේ නූඩල්ස් වර්ග විතරක් නෙවෙයි, ඔයගොල්ලන්ට කොත්තු, රයිස්, නූඩල්ස් ඒවත් ගන්න පුළුවන්. අනිත් එක ඒ හැම එකකම වගේ ගාණත් හරිම අඩුයි. ගොඩාක්ම වෙන කියන්නේ සාමාන්‍ය වෙන රෙස්ටෝරන්ට් එකකට ගියාට වඩා තියෙන ගාණ ටිකක් එයාලගේ අඩුයි. අපි අහුව ඒගොල්ලන්ගෙන් පෝෂන් එක සාමාන්‍යයෙන් කී දෙනෙකුට වගේ ගන්න පුළුවන්ද කියලා, දෙන්නෙකුට වගේ එක ගන්න පුළුවන් කියලාත් කිව්වා. ඔන්න ළමයි ඊට පස්සේ අපි නූඩල්ස් එක මේ හදා ගන්න ගමන් ඉන්නේ. සසීගේ එක නම් හදලා ඉවරයි. අපි යාගේක සැර නිසා ඒකට චීස් කෑල්ලක් ඇඩ් කරගත්තා. මගේ එකට නම් චීස් මං ඇඩ් කරේ නැහැ. මොකද ඒක කොහොමත් චීස් රස එන එකක් නේ. ඒ නිසා මේ මං ඒකට චීස් ඇඩ් කරගත්තේ නැහැ. සහ අපි දෙන්න මේ ජම්බෝ සොසේජ් දෙකක් ගත්තා. එයාලා ළඟ එග්ස් තියෙනවා. අපි එග්ස් නම් ගත්තේ නැහැ. මෙන්න මේ වගේ ජූස් වර්ග එයාලගේ ගොඩක් තියෙනවා. වලට පොඩ්ඩයි මේකේ පේන්නේ. ඔන්න ඊට පස්සේ අපි දෙන්න නෙවෙයි අතරම සස්දු තමයි දෙකම හැදුවේ. මේ විදිහට තමයි ඒක තියෙන්නේ. හරිම ලස්සනයි පාට දැක්කහම. ඊට පස්සේ අපි ඒකත් එක්ක චොක්ලට් මිල්ක් ෂේක් එකක් ගත්තා. ඉතින් අපි බලමු දැන් තමයි යුද්ධ පටන් ගන්නෙ. චොක්ලට් මිල්ක් ෂේක් එක සැර වැඩි නිසා දැන් මෙයා මිල්ක්ස් එක කන්න බලාගෙන කාලා බලමු. I'm sorry. අනේ ළමයි වීඩියෝ එකේ සවුන්ඩ්ස් දාන්න වෙන්නේ නැහැ. මොකද මේ බෑග්ග්‍රවුන්ඩ් මේ මියුසික් එකක් ඔයාලට ඇහෙනවනේ සින්දු. ඉතින් අපි ඔක දාපු ගමන් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට කොපිරයිට් වදිනවා. ඒ නිසා හැම වීඩියෝ එකක්ම මට මේ මියුට් කරන්න වුණා. මම දන්නේ නැහැ ළමයි සස්නු කොහොමද ඒක කෑවේ කියලා. මාරම පුදුම සැරයි ඒක. ඇත්තටම එහෙම සැර කන්න බැරි කෙනෙක් ඉන්නවනම් නිකන් ටෙස්ට් කරනවත් ඒක නම් කන්න එපා. මොකද ඔයගොල්ලන්ට වෙනම ලෙඩක් හැදේ ඒක කෑවොතින්. ගොඩක් සැරයි ඒක. මම ගත්ත එක නම් එහෙම සැර නැහැ. ඒක නෝමල් සැරක් තියෙනව නැත්තේත් නැහැ. ඒත් ඒක චීස් එකත් එක්ක නිසා ලොකුවට දැනෙන්නේ. ලොකුවට මේක දැනෙන්නේ නැහැ. සහ ඒක ටිකක් මේ අනිත් මම කලින් කාලා තියෙන රාමෙන් වලට වඩා ඒක රසයි. ඒක රස ටිකක් වෙනස්. ඉතින් දැන් සස්දුට ටිකක් කන්න අමාරු නිසා මම මගේ එකකින් එයාට දීලා ෂෙයා කරගෙන කෑවේ. මේක මේ කන්න බැරි කෙනෙක් නම් කන්නේ පැත්තට සැර වැඩි. 3x එක. කමන්නේ මම අතාරින්නේ නැහැ. මට කාලා ඉවර කරාට වඩා මට කන්න බෑ. ඉතින් මගේ ඉතුරුන නූඩල්ස් ටිකත් සසීටම දුන්නා කන්න. එයාගේක ගොඩක්ම සැර වැඩි නිසා මං එයාගේ නූඩල් එකෙන් කටවල් දෙකක් වගේ කෑවේ. මට ඒක කාලත් මාර අමාරුයි ළමයි. ඒ තරම් ඒක මාර සැරයි. චන්ඩිය වගේ නූඩල්ස් එක කන්න ගත්තට යාට කන්න මාර අමාරුයි. ඒ වුණාට දැන් කනවා කියලා ඔයාලටත් කලින්ම කිව්වනේ. ඒ නිසා යා අමාරුවෙන් හරි නූඩල්ස් එක කෑවා. ඇත්තටම ළමයි ඒ නූඩල්ස් එක නම් පුදුම සැරයි. මට නම් ඒක කන්න හිතන්නවත් බෑ. ඕගොල්ලෝ ආවුතින් එහෙම නූඩල්ස් එකක් ඇත්තටම සිලෙක්ට් කරගන්න එපා. 2x එක නම් අවුලක් නැහැ. ඒක මම කාලා තිනවා කලින් ඒක මෙච්චරම සැර නැහැ. මේක නම් මාරම සැරයි. ඉතින් අපි දෙන්න ඔක්කොම කාලා ඉවර කරලා
දැන් යන්න තමයි මේ හදන්නේ. අපි ගත්තේ මෙතනින් රාමේන් දෙකයි චීස් එකයි ඩ්‍රේක් ස්පයිස් එකයි බෝඩක් එකයි අපි චොක්ලට් මිල්ක් ෂේක් එකක් ගත්තා සාබර ජම්බෝ සොසේජ් එකක් ගත්තා චීස් එකක් ගත්තා කෑල්ලක් වගේ 350යි. ඉතින් අපි දෙන්නටම රාමෙන් දෙකත් කාලා චොක්ලට් ෂේක් එකටයි ගියේ රුපියල් 3000ක් වගේ. ඉතින් ඔයාලත් මේ පැත්තේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මෙතනට ගිහිල්ලාද කියලා මං හිතනවා. ඉතින් ගියපු නැති කෙනෙක් නම් ගිහිල්ලා මේක try කරලා බලන්න. එහෙනම් ළමයි අදට vlog එක ඉවර කරන්න හදන්නේ. අපි යන්න හදන්නේ. ආයි දවසක වල vlog එකකින් ආයෙත්